හායි ඔගොල්ලන්ට කොහොමද? මං හිතනවා ඔගොල්ලන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මේ තියෙන්නේ ස්විට්සර්ලන්තයේ එක්තරා ප්‍රදේශයක්. ඉතින් මේ දවස්වල නම් ගස්වල ලස්සන කොළ පාටක් ඇවිල්ලා සමහර වෙලාවට ටිකක් වහිනවා, සමහරලාට ගොඩක් රස්නේ. ඉතින් මේ දවස්වල දේශගුණය විටින් විට මාරු වෙනවා. ඉතින් කොහොම වුණත් මේ දවස්වල නම් මල් තියෙන්නේ ගස්වල කොළවලට වඩා. ඉතින් දකින්න ලස්සනයි ඇස් දෙකට කොළ පාටයි මල් පිරීලා සමහර ගස්වල කොළ නැහැ මල් විතරයි තියෙන්නේ. ඉතින් මං කැමතියි ඕගලන්ට ස්විට්සර්ලන්තයේ තියෙන අපි ජීවත් වෙන පැත්තෙන් ඒ වගේම අපි යන එන ඒ තැන්වලින් කොටසක් ඕගලන්ගේ ජීවිතයටත් එකතු කරන්න අපි යනකොට එනකොට අපිට කරන්න පුළුවන් වීඩියෝ වලින් කිහිපයක් අරගෙන ඔයගලන්ටත් පෙන්වන්න මම කැමතියි ඉතින්. මේක නම් වැහි දවසක්. නමුත් අපි ගියා බලන්න මේ ඇවිදින්න ගොඩාක් සීතල නිසා අපි නැවත ආපහු ආවා. ඉතින් සීතල කියන්නේ ගොඩක් හුළඟ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ තාස ඇති කියලා ස්විට්සර්ලන්තයේ ලස්සන විදින්න. ඇත්තටම මම දැක්ක කිහිප දෙනෙක්ම වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් වෙනදා වගේ නෙමේ අන්තර්ජාලය තියෙන නිසා YouTube තියෙන නිසා ඔයගොල්ලෝ හැමෝටම මේ දේවල් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම සතුටට කාරණයක්. ඉතින් මේ තමයි ජුරා පාක්. ඇත්තටම අපිට ඇවිදින්න බැරිුණා අපි වෙන දවසක යනවා. එදා හොඳටම හුළඟ සීතලයි. ඉතින් මං හිතනවා මට ඕගොල්ලන්ට තව දේවල් අරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. අපේ පවුලෙන් කොටසක් විස්තර ඒ වගේම අපි කොහෙද ජීවත් වෙන්නේ අපි මොනවද කරන්නේ මේ සියලු දේවල්. ඉතින් ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මේ තමයි මගේ පුංචි පුතා. එතන තියෙන ඇත්තම මේ බාදන් කියන නගරයේ ස්වභාවික උණු වතුර වලින් හැදිච්ච තැන් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ හදපු පොකුණු තියෙනවා. ඒ වගේ බහැලා තමයි ඒවා බෙහෙත් වට්ටෝරුවක් සමග මිශ්‍ර වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක තමයි මේ පෙනුනේ. ඒ වගේම මේ තමයි මේ ගඟක් වතුර ටිකක් අඩුයි. ඉතින් ඇත්තටම මේ ජීවිතය සහ අපේ සියලු දේවල් අපි යන එන තැන ඕගලන්ටත් අරගෙන එන්න ඕගලන්ටත් බලන්න මං හිතනවා ආස ඇති කියලා. අපි තාසයි ඇත්තටම සමහර දේවල් බලන්න. ඒ වගේම ඕගොල්ලෝ තාස ඇති කියලා හිතනවා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මගේ මේ channel එක subscribe කරන්න බලන්න කොහොමද ලස්සනද කියලා ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි මේ channel එක බලනවට. thank you so much. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.